හායි කොහොමද ඔයාලට මං හිතනවා හැමෝම හොඳින් ඉන්නවා කියලා. මගේ channel එකත් එක්ක අලුතෙන් එකතුන කෙනෙක් නම් මම නෙත්මි චතුරිකා. මම ඉන්නේ කෑගල්ලේ. අද උදේ මං කුරහන් කැඳ එකක් බිව්වා. මේ දවස්වල ගෙදර උයන්නේ මම ඒ හින්දා හිතුවා ඔයාලත් එක්කත් මං උයනේව ෂෙයා කරගන්න. මුලින්ම හාල් එක ලිපේ තිබ්බා. බණ්ඩ අක්ක වගේක් ගෙනත් තිබ්බා. ඒ ටික මෝරන හින්දා මං ඒ ටික ගත්ත උයන්න. උදේට හින්දා ලොකු දෙයක් හදන්නේ. මං හිතාගත්තේ බණ්ඩ අක්ක තෙල් දාලා ඊළඟට බෝංචි කිරට උයලා සම්බෝලයක් හදාගන්න. මුලින්ම ඉතින් මේ ටික හොදගමු. පෙලක් අය නම් උයන්න ආස නැහැ. ඒ වුණාට මං නම් උයන්න කැමති. ඔයාලා මුලින්ම උයන්න ඉගෙන ගත්තේ කී වසරේද? මම නම් ඒරව කරන්න කලින් ඉඳන් උයනවා. ඒක අපේ අම්මා කියලා දීලා නම් නෙවෙයි. මොකද අපේ අම්මා මෙහෙම උයන්න අර එහෙම උයන්න කියලා දීලා නැහැ. ඒ වුණාට අපි බලන් ඉඳලා තමයි උයන්න පුරුදු වෙලා තියෙන්නේ. මුලින්ම බත් එක ලිපේ තියෙන හැටි නම් කියලා දීලා තියෙන්නේ අප්පච්චි මට. එයා තමයි දාන්න ඕනේ වතුර ප්‍රමාණය. එයා තමයි මැනලා හිටන් තියන්නේ. ඉස්සර මම හොදලා දුන්නාම එයා තමයි මට ඒක කියලා දුන්නේ. එහෙම නැත්තම් අනිත් දේවල් නම් අම්මා උයද්දි බලන් ඉඳලා තමයි ඉගෙන ගත්තේ. මේක බලන ඔයාලා කොහොමද මුලින්ම උයන්න ඉගෙන ගත්තේ? ඊළඟට ඉතින් මම බෝංචි ටික හොදලා ඒකේ තියෙන අර නූල වගේ කෑල්ල අයින් කරගත්තා. අපි මිරිස් කොච්චි එහෙම නම් දැන් කඩෙන් ගේන්නෙම නෑ. අපේත් මේ දවස්වල අම මිරිස් නම් ඉවර වෙලා. ඒ වුණාට මම ඉතින් කොච්චි තමයි හැම එකටම දාන්නේ. මං ඉතින් කොච්චි ඉවර වෙලා හින්දා ගහකින් කඩාගෙන එන්න ගියා. මං ඊළඟ මේ ටික ඔක්කොම හොදගත්තා. මුලින්ම ඕන කරන ඔක්කොම ටික එකපාර හොදගෙන තියාගත්තාම අපිට ලේසි ඊළඟට ඒ ටික කපා ගද්දි. මං ඊළඟ බෝංචි එකටයි සම්බෝලටයි පොල් ගෑවා. අපේ පූසට හැමදාම පොල් ගානකට ඇවිල්ලා හිටන් බලන් ඉන්න. යට අනිවාර්යෙන් පොල් ඕනේ. අම්මා තමයි පුරුදු කරලා තියෙන්නේ. දෙනකම්ම මෝන දිහා බලන් ඉන්නවා. මුලින්ම බෝංචි කුයාගමු. අපි ඒක මුලින්ම හීනියට කපාගමු. මං ඊළඟට ඕන කරන අනිත් දේවල් ටිකත් කපා ගත්තා. මම ඉස්සර හොටෙල් මැනේජ්මන්ට් කරන කාලේ මුලින්ම කරේ කුකරි කෝස් එක. ඒකෙදි මම හිටියේ ට්‍රේනින් කාලෙම කෝල් කිචන් එකේ. ඉතින් එක එක සැලඩ් වර්ග එහෙම අපිට ගොඩක් හදන්න කියලා දුන්නා. ඩයට් කරන ඔයාලට මම ඒ වගේ සැලඩ් වර්ග ටිකක් ඉස්සරහට අරන් එන්න. ගොඩක් අයට ඩයට් කරනවා කියන එක අමාරුයි. මොකද එයාලා හිතන්නේ ඩයට් කරනවා කියන එක පටන් ගන්නකොටම අර කඩේට ගිහිල්ලා අපි කන්න හොඳ පෝෂදායී දේවල් ගොඩක් අරන් එන්න ඕනේ. අර ඒකට සල්ලි ගොඩක් වියදම් වෙනවා. ඉතින් ගොඩක් අය හිතන්නේ ඒක විදිහට පටන් ගන්න ඕනේ හින්දා අනේ මට දැම්ම කරන්න වෙන්නේ නැහැ සල්ලි හම්බුනහම කරනවා කියලා. ඒ වුණාට එහෙම නැහැ. අපිට කරන්න පුළුවන් දේවල් වලින් ගෙදර තියෙන දේවල් වලින් අපිට ඩයට් එක පටන් ගන්න පුළුවන්. ඩයට් කරන්න ඕනේ කියලා හිතන කෙනෙක් නම් මුලින්ම කරන්න ඕනේ බත් කන එක අඩු කරන්න. කාබෝහයිඩ්‍රේට් අපිට පුළුවන් තරම් ගන්න එක අඩු කරන්න ඕනේ.
මං හිතනවා ඒක තමයි අපි කරන්න ඕනේ පළවෙනිම දේ. මොකද ඒකට හුරු නැත්නම් අපිට ඉස්සරහට ඩයට් එක කරගෙන යන්න අමාරුයි. මම බෝංචි වෙනකොට මිරිස් කුඩු දාන්නේ. ඒතොර අර තියෙන ලස්සන කොළ පාට නැති වෙන හින්දා. අපි අමු මිරිස් හරි කොච්චි හරි වැඩිපුර දාගන්න එකෙන් අර මිරිස් රස ගොඩක් එනවනේ. ඒ හින්දා අපිට මිරිස් කුඩු දාගන්න ඕනේ වෙන්නේ. කිරි එක හොඳට පැහෙනකොට ලිප් ඔෆ් කරගන්නවා. එතකොට අපිට බෝංචි එක ලස්සන කොළ පාට කන්න පුළුවන්. මම බණ්ඩක් එකට කරෝල කෑල්ලකුත් දාගෙන තමයි තෙල් දාගන්නේ. මුලින්ම තෙල් ටික රත් වුණාම කරෝල කෑල්ල දාලා ඒක හොඳට බෙද ගන්නවා. කරෝල කෑල්ල හොඳට බෙදුනට පස්සේ තමයි මම අනිත් දේවල් ටික එකතු කරගන්නේ. ඔන්න ඒකත් හදාගෙන ඉවරයි. අද අම්මටයි මටයි කඩු ගන්නාව යන්න තියෙනවා මල් වගේක් ගේන්න. ඒ හින්දා මම ඉක්මනට මේක හදාගත්තේ. නැත්තම් සම්බෝලේට අනිවාර්යෙන් සුදු ලුණු බික් එකකුයි ඊළඟට ගම්බිරිස් ඇට දෙකකුයි දාගන්න. එතකොට අනිවාර්යෙන් ගොඩක් රසයි සම්බෝලේ. අද නම් මම ඒව මොකුත් දැම්මේ නෑ. මම නිකන් විදිහට තමයි සම්බෝලේ හදාගත්තේ. සම්බෝලේත් හදලා ඉවරයි මම. මං ඊළඟට පත් එකක් මට බෙදලා වහලා තිබ්බ පස්සේ කන්න. මේක තමයි ඉතින් මං අද උදේට කෑවේ. එහෙම්ම ඉක්මනට කුසිය තස් කරගත්තා. ඊළඟට මං ස්කිපින් පැනලා පොඩි වර්කවුට් එකක් කරා. එක්සර්සයිස් කරලා ඉවර වෙනකොට මේ වතුර බෝතලෙන් එකක් බීලා ඉවර කරන්න පුළුවන්. වතුර ගොඩක් බොන එක හොඳයි. ලොකු වියදමක් නැතුව මූණට කරන්න පුළුවන් හොඳ ට්‍රීට්මන්ට් එකක් තමයි අයිස් කියුබ් එක. මං හිතනවා ඒක ගොඩක් හොඳයි කියලා. අපිට නම් වහින්න පටන් ගනි වගේ තමයි තියෙන්නේ. අම්මයි මායද මල් ගේන්න යන්න තමයි හදන්නේ. අපි දෙන්න අද බස් එකේ තමයි යන්න හදන්නේ. අපි මල් ගේන්න ගියේ කඩු ගන්නාව පැත්තේ නෑසෙනෙක්ට. කඩු ගන්නාව ටවුන් එකේ ඉඳන් අපු ශ්‍රීවිල් එකේ එකයි යන්නත් ආවා. කොහොම හරි අපි එහාටත් ආවා. මට යාළුවෙකුත් හම්බුණා. මේ තැන තියෙන්නේ කඩු ගන්නාව ඉඳන් ගම්පල පැත්තට යනකොට තමයි. ඇත්තටම මේ කරගෙන ගියේ හරිම හොඳ නැන්ද කෙනෙක්. එයාගේ ගණනුත් ගොඩක් සාධාරණයි. අපි බස් එකේ ආපු හින්දා මල් පෝච්චි අයින් කළා මල් පැල ටික වෙන වෙනම දාගෙන තමයි ආවේ. පැල අරන් ඉවරයි අපි ගෙදරත් ආවා. මං නම් බඩකින් හිටියේ ඒ හින්දාවත් කෑවා. මං ඊළඟට වොෂ් එකක් දාගත්තා. මේ දවස්වල ඉතින් අපේ ඉද රඹුටන් තියෙනවා. රඹුටනුත් කාලා ටිකක් වෙලා පාඩම් කරා. ඊට පස්සේ තමයි මේක මතක් වුනේ. මම මේ ළඟදී ආටිකල් එකක් කියුවා. මට ඒක කියවගෙන යනකොට හිතනවා මේ ප්‍රශ්නේ මටත් තියෙනවනේ කියලා. මම ඒ හින්දා හිතුවා ඔයාලටත් එහෙම ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහනේ. ඒ හින්දා ඔයාලත් එක්කත් මේක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඒකෙ තිබ්බේ පාරේ යනකොට එහෙම නැත්තම් සෙනඟ ගොඩක් ඉන්න තැනක එයාට හිතනවලු මේ හැමෝම බලන් ඉන්නේ මන් දිහා කියලා එයාට හිතෙනවලු. එහෙමත් නැත්තම් මෙහෙම. ඒ කියන්නේ දැන් ඔයා අතින් මොකක් හරි වැරදුනා කියනකො සෙනඟක් ඉස්සරහ. එතකොට හැම වෙලේම ඒකම තවසම හිත ඉන්නවනේ මං අතින් මේක වැරදුනා. මෙයාලා මෙහෙම හිතන්නේ නැති අර එහෙම හිතන්නේ නැති කියලා ඒ ගැනම වදවිවි හිත ඉන්නවා කියලා. මට දිවිලා තියෙන ඒ
ප්‍රශ්නේ. මේක බලන ඔයා ඉස්කෝලේ යන නංගි කෙනෙක් එහෙමනම් දැන් ඉස්කෝලේ යනකොට මොනවා හරි අපිට පාඩම් කියවන්න කියනවනේ පන්තියේ හැමෝටම ඇහෙන්න. අපිට නම් ඉස්සර එහෙමයි. දැන් මෙතන ඉඳන් කියවගෙන යන්න කියලා කියනවා හැමෝටම එක්කෙනා ගානේ. අපි ඉතින් ඒතකොට කියවනවා. එතකොට දැන් මොකක් හරි ඔයා ඉතින් වචනයක් කරතුනා කියන්නකො. ඔයා එතකොට හැම වෙලේම හිතනවා අනේ මට ලැජ්ජා වුණා. මම මේ වචනේ වරද්දාගත්තා. මෙහෙමයි දැන් කට්ටිය ළමයි මං ගැන මෙහෙම හිතනවා ඇති කියලා හිටන් ගොඩාක් වෙලා හිතනවා. නිකන් අවුලෙන් ඉන්නවා. ඊළඟට අම්මලාටත් ගෙදර ගිහින් කියනවා අම්මේ මට අද මෙහෙම වැරදුනා කියලා හිටන් ඒක ගැනම හිතින්න. ඉතින් මෙහෙම හිතන එක ඇත්තටම අපි හිතන්න ඕනේ දෙයක්ද? මනෝවිද්‍යාත්මක පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා මිනිස්සු තමන්ගේ වැරදි ගැන හිතන තරම්වත් අනිත් අයගේ වැරදි ගැන හිතන්නේ නැහැ කියලා. හැමෝම ඉන්නේ තම තමන්ගේ ලෝකවල කියලා. ඇත්තට මේක එහෙම නේද? අපි කොච්චර අනිත් අයත් එක්ක කතා කර හිටියත් අපි කොච්චර වුණත් අපේ ඔළුව ඇතුලේ නිකන් අපි වෙනම ලෝකයක වගේනේ ඉන්නේ. ඉතින් ඒක ගැන අපි එච්චර වද වෙන්න ඕනේ අනිත් මිනිස්සු මොකක් ගැනද හිතන්නේ කියලා. අපි වගේම තමයි අනිත් මිනිස්සුත් හිතන්නේ. මම මේ සතියේ ඉඳන් කොහොම හරි සතියේ දවස් දෙකක් වීඩියෝ එකක් දානවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් මම ඉවර කරනවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඉක්මනටම ආයි වීඩියෝ එකකින් හම්බෙමු. බයි.